Good morning කිව්වා. කිව්වද? දැන් මේ මහත්මයා ඇවිල්ලා මිස්ටර් මම මිස් ප්ලාස්ටිකා. ලේඩිස් කෙනෙක් නේ. වාඩි වෙන්න. සම්පූර්ණ නම ප්ලාස්ටිකා ගලපිටමඩ. ගලපිටමඩ. ඔව් අපි ඩැඩි නම් පාවිච්චි කරේ ඩොන් ජේම්ස් කියලා. අපි මමී කැන්ඩියන්නේ. ඔව්. ඉතින් මමීගේ ඩැඩිට තිබුණා මේ නම්බු නාමයක් ගලපිටමඩ කියලා. එයා ගේට් මොඩල් කෙනෙක්. ඔව් ඒ වුණාට මේ නම තමයි අපේ ඩැඩි ගත්තේ ගලපිටමඩ කියලා. නමුත් අපේ රිලේෂන්ස් කවුරුත් පාවිච්චි කරන්නේ ඒ නම. මේ වෙන එකක් නිසා නෙවෙයි. මේ ගලපිට මඩ තියෙනකොට ලෙක්සයි කියලා බයට. දැන් අපිට ඒවෙන් වැඩක් නැහැ. දැන් මේ පිළිගැනීමේ නිලධාරි තනතුරට සුදුසුද කියන එක තමයි. අපෝයෝ පුළුවන්. අපේ පරම්පරාවේ ඔක්කොමල්ලා ඒකට සුදුසු අය තමයි. මොකද ඒ කියන්නේ අපේ මමීගේ මමි ඉන්නවනේ. මේ ඇවිල්ලා ඉන්නවද දැන්? එයා ඇවිල්ලා නැහැ. එයා නෑ දැන්. එයා තමයි මේ කින් ජෝර්ජ් ආපු වෙලාවේ බුලත් අතක් දීලා පිළිගත්තේ. අපේ ඩැඩිගේ මමීගේ මමි. එයා තමයි ක්වීන් වික්ටෝරියා ආපු වෙලාවේ කාර් එකේ දොර ඇරියේ. දොර ඇරියේ එයා. වැහුව වෙන එක්කෙනෙක්. ඒක නම් මන් දන්නේ හරියට කියන්න. දැන් සාමාන්‍යයෙන් සහතික මොකක්වත් ක්‍රීඩා අරම මේවා ගැන අපෝ පුළුවන්. මේ මට පුළුවන් 3 cards ගහන්න පුළුවන්. ඕමි බලන්න පුළුවන්. 3 cards. බූරුවග. පොඩ්ඩක් සාදනද? එතකොට දැන් සංගීත එහෙමත් මොකක්වත් සංගීතය පියානෝ එක ගහන්න පුළුවන්. පියානෝ ගහනවා. පියානෝ. එතකොට ඉගෙනීම ගැන මොකක්වත් තියනවද? අධ්‍යාපන මොකක්වත් සහතික? අපෝ තියෙනවා. මේ බීකොම් ක්ලාස් එකක් තියෙනවා. මේ පෙට්‍රෝල් කොච්චර වැඩ කරනවද? ඒක මේ වාහනයක් නෙවෙයි. මේ අධ්‍යාපන මේ এডুকেෂන් සර්ටිෆිකේට් එකක්. එච්චර දෙයක් නෑ මට නෙවෙයි තියෙන්නේ. අපේ රීට් අක්කට. මගේ ෆස්ට් කසින්ගේ ක්ලාස්මේට්ගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්. එයා දැන් මෙහෙ නෑ යයිනේ නිව්සීලන්ත වල. එයා බැඳලා ඉන්නේ ඇෆ්‍රිකන් කෙනෙක් නේ. අනේ ඔව් මේ ළඟදී ඇවිල්ලා ගියා. එයාට ඉන්නවා හරි චෝටි බේබි කෙනෙක් අනේ හරි ස්වීට් චබි ෆෙලෝ. ඔව් ඇෆ්‍රිකන් නම් ඉතින් ලස්සනයි. මේ ළඟදී මේ ෆොටෝස් වගේ කොට වෙලා තිබුණා. නෑ ෆොටෝ මොකක්වත් අපිට ඕනේ නෑ. මේ එහෙමනම් අපි ලියලා ගන්නලා එවන්නම්කෝ ලියමන කියවන්න. ඔව්. හොඳයි. මට මේ ඉංග්‍රීසි ෂෝට් ඇන්ඩ් ටයිපිනුත් දන්නවා. හැබැයි මේ දවස්වල නම් ටිකක් මේ අවුට් ඔෆ් ටච්. මක්කලා ලියව? අවුට් ඔෆ් ටච්. හැබැයි වීක් එකක් දුන්නා මට පුළුවන් ස්පීඩ් කරන්න. ඒව කරගන්න ගිහිල්ලා. දැන් අපි ලියලා ගන්නලා එවන්නම් ඈ. මම වන්නිය කෝස් එකක් කළානේ. මක්කලා? වන්නිය කෝස් එකක් කළා. ජර්මන්. වන්නිය ඉතින් ඒ දවස්වල හොඳට ජර්මන් මට පුළුවන්. දැන් නම් ටිකක් ආයෙ බ්‍රෂ් අප් කරන්න ඕනේ. ඔව් ඒවා ඕන දෙයක් කරගන්න ගිහිල්ලා මේ අපි ලියුමක් එවන්න. ලියුමක් එවනවා අපි ගිය ළඟදිම එවන්නම් ලියුමක් හොඳයි. ඒ කියන්නේ ඇත්තටම එවනා නේද මාව? ඔව් අපි දැන් නෝනා ගිහලා එන්න. දැන් ලියුමක් එවයි. ඔව් අපි ගන්නලා එවන්න. ෂෝපිට එවනවනේ. ඔව් ලියුමක් එවන්න. එහෙනම් මම ගිහින් එන්න. හොඳයි ගිහින්. මොකක්ද දාලා ගියේ නෑ නේද? මං කිව්වේ වැඩි හරියන්නේ නැහැ කියලා. දැන් හෙට ඉඳන් මම එහෙනම් වැටට එන්න. නෑ තමසේ වැඩට ගන්න තව වෙලා තියෙනවා. තමසෙට පොඩ්ඩක් chance එකක් දෙන්න හදනකොට තමසෙට